අපි ආණ්ඩුවට කියනවා මේ බෞද්ධ ආගමත් එක්ක කරන සෙල්ලම නවත්තපල්ලා. පල්ලෙහැ පන්තියේ දේශපාලනය නවත්තපල්ලා. ආණ්ඩුව 3/2 බලයෙන් උන්මාදයටපත් වෙලා උන්මත්තකයන් විදිහට තමයි කටයුතු කරන්නේ. Google එකේ ගහන්න Gemini නැත්තම් ChatGPT නැත්තම් Perplexity attack on sacred temple of truth relic කියලා දාන්න. ඒතර දල්දා හාමුදුරුවන්ට ඒ හානිය කරපු උදවිය ගැන ආයි විශ්වාසයක් නැහැ. 88 89 කාලේ බෞද්ධ භික්ෂූන් කී දෙනෙක් ඝාතනය කරාද කියලා බලන්න. ඒකේ ලිස්ට් එක ඇති පැලවත්තේ. මේවා කිව්වම අපිට ජාතිවාදීන් කියනවා. 88 89 දල්දා හාමුදුරුවෝ පැහැරගන්න ගියේ ඒ කණ්ඩායම මහනුවර කියලා කියන සමගිය නගරය. ඕක ලාල්ලට තේරෙන ලාල්ල මහනුවරේ හිටියේ නෑනේ. ලාල්ල මහනුවරෙන් නැත්තේ දල්දා මාලිගාවට ගහන කාලේ ඔත්තු බලන්න. මේක සිංහල බෞද්ධයන්ගේ රට. සිංහල බෞද්ධකම නිසා තමයි මේ සියලු ජාතීන් අතර සමගියක් තියෙන්නේ. මේ කරන්නේ අර මං කෝගේ මේ රටේ තිබෙන සියලු ආගමික ස්ථානවලින් මහ ජනතාව ඈත් කරනවා. භික්ෂුවක් සිවුරක් දරාගෙන ඉන්නේ ලොකු කැපකිරීමක් කරලා. ඒක මේ හැල්ලුවට ගන්න. මේ පන්සල පල්ලිය කියන එක අපේ ශ්‍රී ලාංකික හදවතේ තියෙන කාරණයක්. අපේ සමගිය සංකේත තුන ස්ථානයක්. දැන් මේක විනාශ කරන්නේ ඇයි? එයාලට ඕනි මේ මිනිස්සු එකතු වෙන තැන් විනාශ කරලා එක පක්ෂයක් එක රටක්. ඒ වගේ සංකල්පයකට යාලා යන්නේ. පේන්න තිබෙනවා කාගේ උවමනාවට මේවා සිද්ධ වෙනවද කියලා. ඔහොම ගිහිල්ලා මෙයාලා ජන කොටස් ටික දෙකට බෙදයි. උතුරට කියලා ජනාධිපතිතුමා කියනවා ශ්‍රීමා බෝධිය පහු කරගෙන එන්නේ ජාතිවාදය නිසා කියලා. දකුණට ඇවිල්ලා ගොවියට බොරු කියනවා තහනාදාර දෙන්නම් පොහොර දෙන්නම්. මේ තත්වය බෞද්ධාගමට කරන නිග්‍රහයක් වගේම බෞද්ධයෙක් විසින් නොකරන දෙයක්. ජනාධිපතිතුමා කියන්න ඕනේ එතුමා බෞද්ධද අබෞද්ධද කියලා. එතුමා කියන්න ඕනේ අපේ පක්ෂයේ හැම ජන කොට්ටාසෙම තන විවෘත කරලා තිබෙනවා. අපි වැදගත් පක්ෂයක්. මේවට කටපියාගෙන ඉන්න බෑ. මොකද මේ රට ඇතුලේ නැවතත් ජන කොට්ටාස අතර ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකෙන් හානිය සිද්ධ වෙන්නේ මේ රටේ මහ ජනතාවට. අපි කවදාවත් ජාතිවාදය අවුස්සලා නැහැ. අපි කවදාවත් ආගමවාදය අවුස්සලා නැහැ. ජනාධිපති වෙන්න කලින් එතුමා කිව්වනේ ඇයි මේ දේශපාලඥයෝ කැමරා උස්සන් යන්නේ? ඇයි ගිහිල්ලා මේ නායක හාමුදුරුවන්ගේ මේ උපදෙස් ගන්න? දැන් එතුමන්ලා මොකද්ද කරන්නේ? ප්‍රශ්න වුණාම එතෙන්ට යනවා. මේ ආගමික නායකයන්ට මේක තේරෙනවා. සමහර ලාවට මේ ආණ්ඩුව ගේන්න කටයුතු කරපුම ආගමික නායකයන් ඇත්ත තත්ත්වයේ තේරුම් අරගෙන ඒ විවේචන ඉදිරිපත් කරනවා. වැඩේ කෙලවුණාන් පස්සේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාව මෙයාලට මතක. මම එකක් දෙයක් කියන්න. සජිත් ප්‍රේමදාස තරම් ඉදිරිය දැකලා කටයුතු කරපු නායකයෙක් හිටියේ නෑ කියලා තව අවුරුදු 5කින් 6කින් මිනිස්සු කියයි. ඔහු කුහකයෙක් නෙවෙයි. ඔහු හැමදාම කරේ විපක්ෂයේ හිටිය ආණ්ඩුවට හරි මාර්ගය පෙන්ලා දෙන එක. අපිට ඕන නම් කුහක වෙලා මේකෙන් කෙලවෙලා ආණ්ඩුව බංග වේවා කියලා කටයුතු කරන්න පුළුවන්. එහෙම තමයි ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරේ. හැබැයි අපි එහෙම කළේ නෑ. පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මේ රටේ මිනිසුන්ට කරපු එක නරකක් කියන්නේ. විපක්ෂයේ විදියට අපි අපේ භූමිකාව කරන්නේ මහ ජනතාව වෙනුවෙන්. අපි මේ ආණ්ඩුවට ගහනවා කියලා නිකන් චූන් එකක් ගන්න නෑ නෙමෙයි. හැබැයි අපි ආණ්ඩුවට තරවටු කරනවා මහ ජනතාවට වැඩ කරන්න එපා කියන කාරණය සම්බන්ධයෙන්. අර කතාවක් තියෙනවා අර අනුන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද බලනවා තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ දන්නේ නැහැ කියලා. ඉතින් මේ කට්ටිය මිනිසුන්ට හැමදාම කරේ අපහාස. ඒ අපහාස දැන් බූමරැං වෙනවා. ඔය කප්පන් කල්ලියනේ. කී දෙනෙක්ගෙන් කප්පන් අරන් තියෙනවද? වෘත්තීය සමිති කියලා කටවගෙන කී දෙනෙකුට අඩන් තට්ටම් කළාද? මේ රටේ ආයතන කීයක් වහලා තියෙනවද? අර බාර් සබන් කොම්පැනිය වැඩිහිටියෝ දන්නවා. ඒ බාර් සබන් කොම්පැනිය වහපු දවස් ඉඳලා මේ වෙනකන් ආයතන කීයක් විනාශ කළද? මේක මෙහෙමයි. ස්වභාව දහමෙන් තමයි මේ දිට්ඨ ධම්ම වේදිනී කර්මය එන්නේ. කරපු දේවල් තමන්ගේ පස්සේ ආපහු වෙනවා. ඒ පස්සේ එනකොට 76කට බැන නැත්තම් අපිට බැන ඒ වගේම බේරෙන්න හදනවා. 76ක අදුරදර්ශි පාලනය කිව්වට 77 වෙනි අවුරුද්ද තමයි අදුරදර්ශි පාලනයේ නියම අඩිතාල. කියන්නේ මොකුත් වැඩ බැරි. ටොම්පච ආණ්ඩුවක් බිහිවෙච්ච අවුරුද්ද.